හලෝ කොහොමද ඔයාලට? ඉතින් අදත් මම ආවේ මගේ ජීවිතේ තව දවසක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මම උදේම නැගිටලා උණු වතුර එකක් බීලා ඊට පස්සේ මගේ කොෆි එක හදාගෙන ඉතුරු වැඩ ටික කරන්න රෙඩි වෙන්න හදන්නේ. මම දැන් මගේ ෆේස් පැක් එක හදාගන්න තමයි හදන්නේ. ඉතින් ඒකට කලින් මුලින්ම හොඳට ෆේස් වොෂ් දාලා මුණ හොදගෙන ඊට පස්සේ කඩලයි, කඩල පිටි, මී පැණි, ඒ වගේම වතුර. ඒ තුන තමයි ඉන්ග්‍රීඩියන්ට්ස්. ඒ තුන හොඳට මික්ස් කරලා මම මූඩේ ගාලා විනාඩි 20ක් විතර ඉන්නවා. මේකට ඔයාලට පුළුවන් කඩල පිටි වලට කඩල අරගෙන හොඳට හොදලා වේලලා බ්ලෙන්ඩ් කරලා ගන්නත්. මම නම් යෝගට් ඒ වගේ මුකුත් දාන්නේ නැහැ. ඔයාලට පුළුවන් ගොඩක් ඩ්‍රයි ස්කින් එකක් නම් තියෙන්නේ. ඒ වගේ යෝගට් එකක් වගේ දාලා මේක ඇප්ලයි කරන්නත්. හැබැයි මම නම් දාන්නේ ওই ඉන්ග්‍රීඩියන්ට්ස් තුන තමයි. ඊට පස්සේ ඇඳුමක් තිබ්බා. ඒ ටිකත් නමලා විනාඩි 20ක් ඉන්න ඕනේ. අතරතුර මගේ වැඩ ටික මම කරගන්නවා. මම දැන් පැක් එක වොෂ් කරගත්තා. බලන්න එතකොටත් මාර ක්ලියර් එකට තියෙනවා මූණ. එතකොට මම පැක් එක නෝමල් හොදන්නේ. නෝමල් වතුර වලින් ඒක අයින් කරන්නේ. අයින් කරලා ඉවර වෙලා මූණ හොඳට ටෝන කරගන්නවා. දැන් කියන්න හදන්න ගොඩ කාලයක් තිස්සේ මට තිබ්බ ප්‍රශ්නයක් ගැන. ඒ තමයි ඩෑන්ඩ්‍රෆ්. ඒක මම හොඳ කරගත්ත ප්‍රොඩක්ට් එක තමයි ඔයාලට කියන්න හදන්නේ. සාමාන්‍යයෙන් අපේ ඩෑන්ඩ්‍රෆ් වලට ට්‍රීට්මන්ට් කරන්න කලින් අපි දැනගන්න ඕනේ අපිට තියෙන්නේ මොන වගේ හිස්වැරිද කියලා. හිස්වැරි ප්‍රධාන වශයෙන්ම දෙකක් තියෙනවා. එකක් තෙල් සහිත හිස්වැරි, අනිත් එක වියලි හිස්වැරි. ගොඩාක් වෙලාවට අපිට හැදෙන්නේ වියලි හිස්වැරි තමයි. කලාතුරකින් තෙල් සහිත හිස්වැරිත් හැදෙනවා. හැබැයි තෙල් සහිත හිස්වැරි වලට ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න ඕනේ ට්‍රීට් කරන්න. හැබැයි වියලි හිස්වැරි වලට අපිට ට්‍රීට්මන්ට් කරගන්න පුළුවන්. ඒකට මම තෝරගත්ත ප්‍රොඩක්ට් එක තමයි මේ දෙක. එතකොට මේ ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි ගොඩාක්ම හොඳයි. ඩෑන්ඩ්‍රෆ් වලට මොනවත් හොඳ වුණ නැති කෙනෙක් ඉන්නවා නම් මේක try කරන්න. ඒකත් එක්කම මම මේ ටැබ්ලට් එක ගත්තා. ගොඩාක් ඇඟ නිවෙනවා මේ ටැබ්ලට් එකට. දීර්ඝ කාලයක් නෙමෙයි. අඩුමතරම මාස 3ක් වගේ බීලා බලන්න. ඒක ඉක්මනින් හොඳ වෙනවා. ඒකත් එක්ක මම යූස් කරන ඔයිල් එක තමයි මේක. ඒක ගොඩාක් හොඳයි. ඒකත් යූස් කරලා බලන්න ඔයාලා. ඉතින් මම අද වීඩියෝ එක ඉවර කරනවා. හැමෝටම ගොඩක් thank you මේක බැලුවට. එහෙනම් මාව subscribe කරලා like එකක් දාන්න.